මතක නැහැ කාලේ නම් මාස 4ක් විතර මම පාවිච්චි කළා. මම ගොඩක් සුදු කෙනෙක් නෙමෙයි. ඔලිය අන්දම චිත්‍රපත වගේ නැති වෙන්න. මෙන්න මේ බොඩි ලෝෂන් එක මේ ෆේස් එක ගැන විතරනේ ફોකස් කළේ. නරක නැහැ ස්කින් එකේ ඩ්‍රයි ගතිය නැති වෙනවා. හෙලෝ කට්ටිය කොහොමද ඔයාලට? ඔන්න අද අලුතෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ තවත් ඕගොල්ලන්ට වැදගත් වෙන vlog එකක්. විශේෂයෙන්ම මේ vlogs ඔක්කොම වගේ වැදගත් වෙන්නේ ඉතින් ගෑනු ළමයින්ට තමයි. මම කලින් ගෙනාවනේ මගේ ෆේස් එකේ කොහොමද මම pimples acne control කරලා මේ වගේ හදාගත්තේ කියලා. ඊට පස්සේ මගේ දෙවෙනි vlog එක විදිහට මම හිතුවා ෆේස් එක වගේම බොඩි එකේ ස්කින් එකත් අපිට ගොඩක් වැදගත් නේ. ඒකදී මම මොනවද පාවිච්චි කළේ කියලා ඔයාලට කියන්න. මම කලින් vlog එකෙත් ඔයාලා එක්ක ෂෙයා කරගත්තේ කිව්වා මම ගොඩක් සුදු කෙනෙක් නෙමෙයි. ඔයාලට පේනවා ඇති මම තලෙළු ස්කින් එකක් තියෙන කෙනෙක්. මට ඕනේ මේ මගේ තලෙළු පාට ලස්සනට මේන්ටේන් කරගන්න අර වයිඩන් ප්‍රොඩක්ට්ස් යූස් කරලා මේ මාර සුදු වෙන්න තඹපු පාටක් ගන්න නෙමෙයි. මට ඕනේ මගේ මේ තියෙන තලෙළු ස්කින් එක ලස්සන කලර් එකක් ක්ලියර් විදිහට ලස්සන කලර් එකක් එන්න මේන්ටේන් කරගන්න. ඒකට තමයි මම මේ හැම ප්‍රොඩක්ට් එකක්ම යූස් කරන්නේ. මහා ගොඩක් දේවල් පාවිච්චි කරනවත් අර මහා ලොකු ස්කින් කෙයාර් රූටීන් එකක් ෆලෝ කරන්නවත් නැහැ මම. ඇත්තටම මෙහෙම එක ෆලෝ කරන්න තරම් මට ටයිම් එකකුත් නැහැ. එහෙම එකකට ගිහින් අර ඩේලි ඒ දේවල් යූස් කරලා හිර වෙන්න මම ආසත් නැහැ. මොකද මම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට අපි අර එක එක වෙලාවට හොස්ටෙල් එන්නේ එක එක වෙලාවට යන්නේ ඉන්නේ කන්නේ බොන්නේ අර හැමදේම හිම වෙලාවකටම කියලා අපිට මැනේජ් කරගන්න අමාරුයි. ඇත්තටම කිව්වොත් හරියට පිළිවෙලක් නැහැ. එහෙම පිළිවෙලකට වැඩ ගන්න ටිකක් මේ කාලේ අමාරුයි. ඒක නිසා අර මම හිතනවා ලෝ බජට් ඔයාලට ඕන කෙනෙක්ට ගන්න පුළුවන් ලෙවල් එකේ තියෙන ප්‍රොඩක්ට් තමයි මම යූස් කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව කියන්න අද vlog එකෙන් මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ බොඩි එකේ ස්කින් එකේ කලර් එක මේ මගේ ස්කින් එක වල පේන්නේ මම සුදු කෙනෙක් නෙමෙයි. ඔය කලර් කිව්වම මේ විදිහට තියාගන්න මම යූස් කරන්නේ මොනවද කියලා මට තියෙන ටික ඩ්‍රයි ස්කින් එක. ඒ ඩ්‍රයි ස්කින් එක ඉරියන්තම චිත්‍රපත වගේ නැති වෙන්න මේන්ටේන් කරගන්න මම යූස් කරන්නේ මොනවද කියලා අද vlog එකෙන් ඔයාලා එක්ක ෂෙයා කරගන්නයි හදන්නේ. එහෙනම් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මතක ඇතුව මගේ channel එක subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට මම අලුත් vlog එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ස්කින් එක dry වෙනවට මම හොයාගත්ත solution එක තමයි හොඳ body wash එකක් පාවිච්චි කරන එක මුලින්ම. මොකද සබන් පාවිච්චි කරාම අර සබන් වලින් ස්කින් එක dry වෙනවා කියන එක මම ගොඩක් අහලා තියෙනවා. හැබැයි මේ කියන්නේ මමත් කාලයක් සබන් ගෑවා. අපි හැමෝම ඉතින් මුලින් ගාන්නේ සබන්නේ. ඊට පස්සේනේ අපි කාලෙත් එක්ක යම් යම් දේවල් වලට change වෙන්නේ. ඒ වගේ මමත් මුලින්ම use කළේ සබන්. ඊට පස්සේ සබන් use කළා ටික කාලයක් යද්දි මට හිතුණා මේක හරියන්නේ නැහැ. මේකෙන් dry වෙනවා වැඩි කියලා මම body wash කීපයක්ම try කළා. ඒ අතර ජනට් බොඩි වොෂ් එක පාවිච්චි කළා. ඒකත් හොඳයි. ඒකෙන් මට හොඳ රිසල්ට් තිබ්බා. ඊට පස්සේ මට ඊටත් වැඩිය හොඳ වෙච්ච මම තව ඒවා දෙක තුනක් පාවිච්චි කළා. forever. එහෙමත් forever එකේ රතු පාට එක මට මතක විදිහට හිබිස්කස් මට මතක නෑ හරියට. forever එකේ ඒත් යූස් කළා මම. ඒත් මට හරි කියන බොඩි වොෂ් එක තමයි දැන් මම ඔයාලට පෙන්නන්න හදන්නේ. මෙන්න මේ බොඩි වොෂ් එක. මේක ඇවිල්ලා velvet එකේ බොඩි වොෂ් එක. මේකේ ගහලා තියෙනවා මේ සේදුම් වාර 125ක් හරි ඔහොම ගානක්. ඇත්තටම මේක ඒ ගාන යූස් කරන්න පුළුවන් ඇති. මේක මාස 3ක් විතර යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අර හරිම නිකන් soft creamy ගතිය. ඒ චුට්ටක් ඇති මුළු ඇඟටම උනත් මේක පාවිච්චි කරන්න. මේක පාවිච්චි කරපු අය අනිවාර්යයෙන්ම මේක දන්නවා මම මේ කියන දේ ඇත්ත කියලා. මේක මේ හරිම creamy මාර දැන් මට මේකේ මේ සුවඳ එනවා. මේකේ මේ හරිම මේ කාම් සුවඳක් තියෙන්නේ. ඒ සුවඳ අර ඇඟ හොදලා ආවට පස්සේ මේකෙන් ඒ සුවඳ දැනෙනවා ගොඩක් වෙලා යනකම්. මේක මහා ගානකුත් නැහැ 670යි. ලොකු ගානක් නෑ. මේක 670 වෙන්නේ. හැබැයි මාස 3ක් විතර කිසිම කතාවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේක එකපාරකට පාවිච්චි කරපු හැමෝම මම හිතනවා මාත් එක්ක එකග වෙයි කියලා. මේක තරම් හොඳයි. මට නම් හොඳයි මේක. ඊට පස්සේ මම කියන්න හදන්නේ සෑහෙන වැදගත් දෙයක්. ඒ තමයි බොඩි ලෝෂන් එක. අපි යූස් කරන බොඩි ලෝෂන් එක අපේ ස්කින් එක dry වෙන්නේ නැතුව තියාගන්න වගේම ස්කින් එකේ කලර් එක අප් කරගන්න සෑහෙන වැදගත් වෙනවා. මම හිතන විදිහට හැමෝම වගේ මමත් දවල්ට යූස් කරන්නේ වැස්ලින් එකේ රෝස පාට බොඩි ලෝෂන් එක තමයි මම දවල්ට යූස් කරන්නේ. ඒක ඒ කියන්නේ මම දැන් අවුරුදු 3කට විතර කලින් පටන් ගත්ත පාර තව වෙනතුරුත් ඒකම තමයි යූස් කරන්නේ. ඒක වෙනසක් වෙලා නැහැ.
ඊට පස්සේ නයිට් එකට අපි යූස් කරන බොඩි ලෝෂන් එක මම හිතනවා සෑහෙන්න වැදගත් කියලා අපේ ස්කින් එකේ තියෙන හෙල්දි බව තියාගන්න. නයිට් බොඩි ලෝෂන්ස් මම කීපයක්ම පාවිච්චි කළා. ඒවෙන් මට ලැබුණ එක බෙනිෆිට්ස් මම දැන් කියන්නම්. මම මුලින්ම යූස් කළේ මෙන්න මේ බොඩි ලෝෂන් එක. මේක ඇවිල්ලා මේ UV whitening face and body lotion කියලා goat's milk වලින් තමයි මේක හදලා තියෙන්නේ. මේක කියන්නේ එහෙමයි. හැබැයි මම මේක මට මතක විදිහට මාස 4ක් 6ක් වගේ මේක යූස් කළා. මේක මම ඔයාලට පෙන්නන්නම්. මේක ටිකක් ඔයිලි නේ. මේක ටිකක් නෙමෙයි සෑහෙන්න මේක ඔයිලි. මේක ටිකක් ඔයිලි ස්කින් එකට. ඒ කියන්නේ නරක නැහැ ස්කින් එකේ ඩ්‍රයි ගතිය නැති වෙනවා. සමහර ඒ කියන්නේ අපි රැට ගාලා උදේට නැගිටිද්දි ස්කින් එක ඩ්‍රයි වෙලා නැහැ මේක ගෑවට පස්සේ. මේක හොඳයි ඩ්‍රයිනස් එක නැති කරගන්න. හැබැයි මට මේකෙන් ඒක ඇරුණකොට يعني ඩ්‍රයි වෙන ගතිය අඩු වෙනවා ඇරුණකොට වෙන කිසිම රිසල්ට් එකක් මේකෙන් ලැබුණ නැහැ. මේ කියලාගේ කලර් එකක් පුණේවත් එහෙම කිසිම දෙයක් පුණේ නැහැ. ඊට පස්සේ මම බොඩි ලෝෂන් එකක් යූස් කළා. ඒක නම් මම ගත්ත නැහැ මට හම්බ වුණා. ඒකෙන් මට හොඳ රිසල්ට් තිබ්බා. ඒ කියන්නේ මේ බොඩි ලෝෂන් එක වලට වෙනවනේ. මේ බොඩි ලෝෂන් එක මේ සාමාන්‍යයෙන් මම දැකලා තියෙන ගොඩක් අය මේක පාවිච්චි කරනවා. මේක මට තෑගි හම්බුනේ. මේක මම පාවිච්චි කළා. දැනත් මේක මේ මගක් හරියට තියෙන්නේ. මේක මට මතක නැහැ කාලේ නම් මාස 4ක් විතර මම පාවිච්චි කළා. මේක හොඳයි. මේකෙන් ඒ කියන්නේ ස්කින් එක හොඳට සොෆ්ට් ගතියට තියෙනවා ඩ්‍රයි වෙන්නේ නැහැ හොඳයි. හැබැයි මේකේ තියෙන අවුල තමයි සමහර වෙලාවට ඒක මගෙත් අවුලක් ළම. සමහර වෙලාවට මම නයිට් බොඩි ලෝෂන් එක දවල්ට කාගෙන දුවනවා. අතට අහුණා. කලබල වෙච්ච වෙලාවට මම මේක දවල්ට සමහර දවසට ගෑවා. මාර විදිහට මේක ගාලා අවුවට ගියොත් කළු වෙනවා. මගේ කකුල් කළු වුණා සෑහෙන්න. මම මේක දවල්ටත් ගාලා. හැබැයි මේක නයිට් එකට යූස් කරන්න හොඳයි. ඒ කියන්නේ තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න මේ බොඩි ලෝෂන් එක ඇත්තටම හොඳයි. හොඳට සොෆ්ට් වෙලා ස්කින් එක මේ ඩ්‍රයි වෙන්නේ නැතුව තියෙනවා. මේ අපි මේ මොන ප්‍රොඩක්ට් එක යූස් කළත් මොන දේවල් යූස් කළත් මේ හැම දෙයකටම වැඩි වතුර බොන එක සෑහෙන වැදගත්. ඔයා වතුර බොන්නේ නැත්නම් ඔයාගේ ස්කින් එක කොහොමද ඩ්‍රයි වෙනවා. ඒක නතර කරන්න බෑ ස්කින් එක ඩ්‍රයි වෙන එක ඔයා වතුර බොන්නේ නැත්නම්. ඒ කියන්නේ අපි වතුර බොන්නේ නැත්නම් අපේ ඇඟ ඇතුළෙත් ලෙඩ එනවා ස්කින් එකේ කලර් එක අඩු වෙනවා. මම ඔයාලට වෙනද මම ටිකක් කෙට්ටු කෙනෙක්නේ. එතකොට මමත් වතුර බොනවා අඩුයි. මම මේ මෑතේ තමයි වතුර බොන්න පටන් ගත්තේ. මම බෙහෙත් ගන්න ගිහිල්ලා තියෙනවා මගේ මේකේ ඇඟේ කෙට්ටු ගතියට. ඒ ගියාම මට ගොඩක් ડોක්ටර්ස්ලා කියලා තියෙනවා මේ හැම ඩ්‍රයි වෙන්නේ ඇඟ කෙට්ටු වෙන්නේ කොණ්ඩේ යන්න මූලික හේතුව වතුර බොන්නේ නැති එක කියලා. ඊට පස්සේ මම කියන්න හදන්නේ මේ මෑත කාලේ මම ගත්ත බොඩි ලෝෂන් එකක්. මේක මම මේ එහෙම හිතලා මතලා ගත්තේ නැහැ. නිකන් මේ ලව එකකට ගිය වෙලාවක මම ඉදලා නිකන් ගන්න try කරලා බලන්න කියලා මම ගත්තා. මෙන්න මේක Kojic Gluta බොඩි ලෝෂන් කියලා. මම අහලත් තියෙනවා මේ යූස් කරන්න හොඳ නැහැ කියලා. හැබැයි මට නිකන් හිතුණා මේක ගන්න ඕනේ කියලා. මම මේක ගත්තා. මේක 1600 මේකලත් එක්කලා මම ගන්න 1690යි. මේකේ ප්‍රයිස් එක මේක ලොකු මේකක් මේ ඔයාලට වෙනද මේ හැරි විතර මම යූස් කරලා දෙන මේ මම දැන් මේ කාලේ ගන්න මේක මම මේක කලර් කරන් හරිය කැමති මේ බොටල් එකේ තියෙන මේ වගේ කලර්ස් මම පාවිච්චි කරන කිසිම දෙයක් ගන්න නැහැ මොන හේතුවකට මේක ගත්තද කියන මම දන්නේ නැහැ මම කැමති නැහැ මේ බොටල් එකේ පාටට මේක දැන් ෆෝන් එකෙන් පෙද්දෙත් අස්සල්ට හරිය අමාරුයි හැබැයි මේ බොඩි ලෝෂන් එක හොඳයි ළමයි මේකෙන් මේ ස්කින් එකත් හොඳට තිබ්බා මේ ඩ්‍රයි වෙන්නේ නැතුව මම පෙන්නනවා ඔයිලි ගතියකුත් නැහැ හොඳයි හොඳ සුවඳකුත් තියෙනවා මේ ඒ කියන්නේ මම ඔකට වැඩි සුවඳට ආසයි මම බොඩි ලෝෂන් එකක් ඇවිල්ලා රැට වොෂ් කරගෙන ඇවිල්ලා වොෂ් දාලා ඇවිල්ලා බොඩි ලෝෂන් එකක් පාවිච්චි කළාම මේ සුවඳ මට අර නිදාගන්නේදී හොඳට දැනෙන්න ඕනේ මම මේ සුවඳට හරි කැමතියි මේ සුවඳත් හරි ෂෝක් මේ බොඩි ලෝෂන් එකත් හොඳයි මේකෙන් මට හිතෙනවා කලර් එක චුට්ටක් අප් වෙනවා කියලා ඒ කියන්නේ මම ටිකක් කවුව ඇවිදිනවා ඔය පිස්සෙක් වගේ. ඒ ඇවිද්දාම මේ අර ස්කින් එක මේ කළු වෙන්නේ නිකන් පාට අඩු වෙන්නේ. ඒ අඩු වෙන එකටත් මේක හොඳයි. මේකෙන් රිසල්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මට මම දන්නේ මේකේ ඔරිජිනල් ෆේක් කියලා එහෙම තියෙනවද කියලා. මම ගත්තේ මම එහෙම හොයලා බලලා නෙවෙයි නිකන් මේක ගත්තේ. මේක ඔරිජිනල් නිසා එහෙමද නැත්නම් මේක ෆේක්ද කියන්නේ මම දන්නේ නැහැ. මේකෙන් මට මේ හොඳ රිසල්ට් තියෙනවා. කලින් මම පාවිච්චි කරා මේක හොඳයි. හැබැයි ඔයිලි ඔයිලි ගතිය ටිකක් වැඩි වෙනවා මේක හොඳයි මේකත් නරක නැහැ හැබැයි මේක වැරදිලව දවල්ට කෑවොත් කළු වෙනවා
ස්කින් එක. ඔය රෑට ගාලා කල්කුලක් හරි අතක් හරි හොදන්න නැතුව එළියට බැස්සොත් මේකෙන් ඩ්‍රයි වෙනවා. මේ කළු වෙනවා. මේක එහෙම ප්‍රශ්නයක් නෑ. මම මේක දවල්ටත් ගාලා දිනවා සමහර දවස්වල. කිසිම උලක් නෑ මේක. එහෙම කළු වෙන්නේ මොකුත් නෑ. මම හිතන්නේ රෑට පාවිච්චි කළාම පොඩක් කලර් එකක් අප් වෙනවා වගේ මට දැනලා තියෙනවා මේකේ. ගොඩේ ළමයි මේකයි. දැන් vlog එකේ face එක ගැන විතරනේ focus කළේ. ඒක නිසා මම හිතුවා මේ body එක ගැන වෙනම vlog එකක් ගේනවා. ඒකට මේක කියන්නේ නැහැ කියලා. මගෙන් අහලා තිබ්බ සමහර thumbnail එකේ අර photo එක තිබ්බා කෝ ඒක ගැන කියලා. ඔන්න ඒක ගැන මම මේ vlog එකේ අරගෙන ඇවිත් තියෙන්නේ. ඔයගොල්ලෝ හැමෝම දන්න orange sea bleaching cream එක කොහොම මේක මම කලින් පාවිච්චි කළා. ඊට පස්සේ මේක මේ මාකට් එකේ නැති වුණා ටික කාලයක්. ඒ කාලේ පාවිච්චි කළේ නැහැ. ඊට පස්සේ ආයෙ මේක මාකට් එකට ආවට පස්සේ මම මේක ගත්තේ. මේකේ ප්‍රයිස් එක 1850යි. මේක 1850ක් වුණා. හැබැයි මේක හොඳයි. මේක තියෙන්නේ මේක මම නම් වොෂ් දාන්න කලින් අතපය වල මම මේක මුණේ ගාලා නැහැ. ඒක කියන්න ඕනේ. මම මේක අදවත් මුණේ ගාලා නැහැ. මම ෆේස් එකට යූස් කරන ඒවා කලින් වීඩියෝ එකේ ඔක්කොම කිව්වා. මේක අතපය වලට හොඳයි. මේක මම අතපය වල ගාලා විනාඩි 20ක් පැය භාගයක් වගේ ඉඳලා මේ හොදනවා මද රසනේ උණු වතුරේ. ඇල් වතුරෙන් නෙමෙයි මද රසනේ උණු වතුරෙන් හොදනවා. මේක ගෑවහම නම් ඇත්තටම ටිකක් එපා වෙනවා. මාර පැංගිරි අර දෙහි දොඩම් වගේ ඒවා පොඩි කළාම එන්නේ. අන්න ඒ සුවඳ එනවා මේ මාර සැරයි මේක. මේක හොද ගන්නකම් අර හොදද්දිත් අර ඇලිලා වගේ යන්නේ නැහැ. ඒ වුණාට මේක රිසල්ට් එනවා. මේක හොඳයි. මම දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල මේ කට්ටිය කියන හොඳයි කියලා. ඒ දැකලා මම ගත්තෙත් මටත් මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම හොඳයි. ඊට පස්සේ කියන්නේ ජනට් ප්‍රොඩක්ට් එකක් ගැනමයි. මේක ජනට් එකේ මේ perfume deodorant එක. deodorant එකකුත් සෑහෙන්න වැදගත්. අපි public place වලට යනවා. අපි advanced darkness එකට එතකොට ඒන smell එකට හැමදේටම deodorant එකක් වැදගත්. මේ deodorant එක ජනට් ලගේ. මේක මාර සුවඳයි. මේක හොඳ සුවඳක් එනවා සහ හොඳ මේ soft සුවඳක් තියෙන එක කරදරකාරී සුවඳක් නෙමෙයි. මේ ප්‍රොඩක්ට් එක හොඳයි. මේක යූස් කරන්න කියලා මට ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් විදිහේ ප්‍රොඩක්ට් එකක්. එහෙනම් අදට vlog එක ඉවරයි. අද මම හිතනවා මම ඔයාලට share කරගත්ත vlog එකේ ඔයාලට මොනවම හරි වැදගත් දෙයක් තියෙන්න ඇති. මොනවම හරි product එකක් ගැන ඔයාලා දැනගන්න ඇති. මේ කිසිම product එකක් මාර ගණන් product නෙමෙයි. මේ products ඔක්කොම රුපියල් 4500 පහළ තියෙන ඒවා. ඔයාලා use කරලා බලලා ඔයාලට මීට වැඩි result දෙන දේවල් තියෙනවා comment section එකේ share කරගන්න. මේ මම use කරලා මට result දෙන products ගැන තමයි මම අද ඔයාලට එක්ක share කරගත්තේ. ඉතින් අලුත් vlog එකකින් ආයෙම හම්බ වෙමු. කමෙන්ට් තිබ්බා මම දැක්කා මේ කොණ්ඩෙට මොනවද යූස් කරන්න කියලා. ඒ ගැනත් මම කියන්නම් තව vlog එකකින්. එහෙමනම් අලුත් vlog එකකින් ආයෙ හම්බ වෙමු. එතකන් ගිහින් එන්නම්. bye.